මධ්‍ය රික්තකය මධ්‍ය රික්තකය රික්තකය මධ්‍ය රික්තකය මධ්‍ය රික්තකය තියෙන්නේ කොහේද? ශාක සෛලවල ශාක සෛලවල මේක තියෙන්නේ ශාක ශෛලවල. මේක පොසිෂන් එක කියන්නේ මේක තියෙන තැන අපි ගත්තොත් මේ අපේ සෛලය නම් මෙන්න මේකේ මෙන්න මෙහෙම විශාල මධ්‍ය රික්තක කුඩා මධ්‍ය රික්තක කියලා නොම මධ්‍ය රික්තක තියෙන. මේක අපි ලොකු කරලා ගත්තොත් 2D මෙන්න මේක මේ පටලයට අපි කියන්නේ තාන ප්ලාස්ටය. තාන ප්ලාස්ටය මේ ඇතුළ මෙන්න මේ ඇතුළට අපි කියන්නේ සෛල යුෂය. මේ ඇතුළේ තියෙන්නේ සෛල යුෂය. සෛල යුෂය කියන තරලයක් සහ තාන ප්ලාස්ටයෙන් වට උන විශාල ව්‍යුහයක්. මේ විශාල ව්‍යුහයක් තමයි මධ්‍ය රික්තකය කියලා කියන්නේ. මේකේ අවට තියෙන්නේ මොකන්ද? සයිටසොලයනේ. මේකේ අවට මේ තැන් තැන් වල මේ තියෙන්නේ සයිටසොලය. මේ සයිටසොලය. මේක මධ්‍ය රික්තකය. එතකොට මධ්‍ය රික්තකයේ තියෙන සෛල යුෂය සයිටසොලයෙන් වෙනස්. සංයුතයට වඩා වෙනස්. මේ එළියේ තියෙන්නේ සයිටසොලයනේ. මේ සයිටසොල. සයිටසොලය. සංයුති දෙක වෙනස්. සෛල යුෂයේ සයිටසොලයේ සංයුති වෙනස්. මේ සෛල යුෂයේ ඇතුලේ තියෙන දේවල්. මේක ඇතුලේ තියෙන දේවල් ගත්තොත් ජලය තියෙන. ජලය පොටෑසියම් ක්ලෝරයිඩ් ජලය පොටෑසියම් ක්ලෝරයිඩ් මේවට අමතරව ඇන්තොසයනීන් ඇන්තොසයනීන් කියන්නේ වර්ණකයක්. මේක ජලයේ ද්‍රව්‍යයි. ඇන්තොසයනීන් කියන්නේ මොකන්ද? ජලයේ ද්‍රව්‍ය වර්ණකයක්. ඇන්තොසයනීන් කියන්නේ ජලයේ ද්‍රව්‍ය වර්ණකයක්. මේක ඇතුලේ H2O තියෙනවා, පොටෑසියම් තියෙනවා, ක්ලෝරයිඩ් තියෙනවා. ඇන්තොසයනීන් වගේ ජලයේ ද්‍රව්‍ය වර්ණක තියෙනවා. මේක මීට අමතරව තියෙනවා තව දේවල් දෙකක්. මේක ඇතුලේ සංකෝචක රික්තක තියෙනවා, ආහාර රික්තක තියෙනවා. මෙන්න මෙහෙම සංකෝචක රික්තක සහ ආහාර රික්තක තියෙනවා. මේවට අපි කියනවා සංකෝචක රික්තක, සංකෝචක රික්තක. මේවා ආහාර රික්තක. මධ්‍ය රික්තකයේ ඇතුළේ රික්තක දෙකක් තියෙනවා. හරි, ඔන්න ඔච්චරයි මධ්‍ය රික්තක ගැන තියෙන්නේ. මේකේ කෘත්‍ය ගත්තට පස්සේ කෘත්‍ය පහකට අපි මේක කෘත්‍ය පහයි.
පළවෙනි එක ජලය සීනි අයන වර්ණ එක. ජලය සීනි අයන වර්ණ එක ගබඩා කරන මේ වගේ ද්‍රව්‍ය ගබඩා කරනවා. මේක සීනි තියෙන්නේ කොහෙද? මේක අපි ආහාර රික්ත ජලයක් අතුල තිබ්බනේ. අන්න එතන තමයි සීනි තියෙන්නේ. ජලය කොහොමද තිබ්බා? අයන වලට තිබ්බේ මොනවද? පොටෑසියම්, ක්ලෝරයිඩ්. ඒව තමයි අයන වල තිබ්බේ. මේක අපිට ආහාර රික්තක ඇතුලේ පුළුවන්. බලා ගන්න සීනි. ඊට පස්සේ මේකේ දෙවෙනි කෘත්‍යය තමයි මේ පළවෙනි එක. මේකේ දෙවෙනි කෘත්‍යය ජල තුල්‍යතාව. සෛලයේ ජල තුල්‍යතාව. ජල තුල්‍යතාව කියලා කියන්නේ මොකන්ද? ආශෘති විධානය. ආශෘති විධානය පවත්වා ගැනීම. ජල තුල්‍යතාව එහෙම නැත්නම් ආශෘති විධානය පවත්වා ගැනීම. තුන්වෙනි කෘත්‍යය තමයි ශුන්‍යතාව සන්ධාරණය. ශුන්‍යතාව සහ සන්ධාරණය. ශුන්‍යතාව කියලා කියන්නේ සෛලයේ ජලයෙන් පිරුණු බව. ජලයෙන් පිරුණු භාවය. ඒකට තමයි අපි ශුන්‍යතාවය කියන්නේ. ඊට පස්සේ හතරවෙනි කෘත්‍යය තමයි මේකේ අපි කිව්වා වර්ණක. වර්ණක තියෙනවා. යුෂ වර්ණක. ඇන්තොසයනින් ඒව මගින් මොකක්ද කරන්නේ? ශාකය මේක ශාක සෛලවලනේ තියෙන්නේ. එතකොට මේක ශාක කොටස් වර්ණවත් කරනවා. ශාක කොටස් වර්ණවත් කරනවා. පස්වෙනි එක තමයි ජීර්ණයට උදව් වේ. ජීර්ණයට උපකාරී වේ. ජීර්ණයට උපකාරී වෙනවා. කෘත්‍ය පහයි කරුණු ටිකයි. රිසෝස් එකට යාම මෙන්න ජලය තියෙනවා, පොටෑසියම් තියෙනවා, ක්ලෝරයිඩ් තියෙනවා. ඇන්තොසයනින් වැනි ජලයේ ද්‍රාව්‍ය වර්ණකත් තියෙනවා. ඇතුලෙන් තියෙනවා සෛලයුෂය, පිටින් තියෙනවා තාන ප්ලාස්ටය. සෛලයුෂයේ සංයුතිය සයිටෝසොලයේ සංයුතියට වඩා වෙනස්. කෘත්‍ය පහයි ජලය සීනි අයන වර්ණක ගබඩා කිරීම, ජල තුල්‍යතාව පවත්වා ගැනීම, ශුන්‍යතාව සහ සන්ධාරණය ලබා දීම, ශාක තුල වර්ණය නිපදවන ශාක කොටස් වර්ණ ගන්නවා. ඊට පස්සේ ජීර්ණයට උදව් වෙනවා. මේක වෙනුවට අපි දාමු මෙතන ජීර්ණයට උපකාරී වීම. මේක මේ පරණ සිලබස් එකක් නෙමෙයි, මේක අලුත් සිලබස් එක පරණ සංස්කරණයක්. ඒකයි මේක උඩ මේක වෙනුවට මෙතන දාමු ජීර්ණයට උපකාරී වීම.